හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කොහොමද? අද මම යන්නේ අඟුලිමාල සෑය වන්දනා කරන්න. ඉතින් මේ මගේ පළවෙනි වතාව මේ අඟුලිමාල සෑය වන්දනා කරන්න යන තනියම තමයි යන්නේ. ඉතින් අපි බුදුදහම ගැන කතා කරද්දී අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව අපිට කවදාවත් අමතක කරන්න බෑ. ගිහි කාලයේදී ඇඟිලි 999ක් එකතු කරපු දරුණු මිනීමරුවෙක් වුණත් බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණාට පස්සේ ඔහුගේ මුළු ජීවිතේම වෙනස් වුණා. ඔහු ඊටාම ශාන්ත රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔයා දන්නවද ලංකාවේ උන්වහන්සේ වෙනුවෙන්ම වෙන්වුණු සුවිශේෂී මහා ස්තූපයක් තියෙනවා කියලා? ඒක තමයි බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ පිහිටලා තියෙන ශ්‍රී අඟුලිමාල මහා සෑය. මේ ලස්සන ස්තූපය ඇතුලේ අඟුලිමාල රහතන් වහන්සේගේ පූජනීය ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා. මේ ස්තූපය අපට හරිම ලස්සන දෙයක් මතක් කරලා දෙනවා. ඒක තමයි ජීවිතයක් යහපත් අතට වෙනස් කිරීම සහ කරුණාවේ තියෙන බලය. ඔබේ අතීතය මොනතරම් නරක වුණත් ඔබට පුළුවන් හැම වෙලාවකම ඔබේ අනාගතය යහපත් එකක් බවට පත් කරගන්න කියන පණිවිඩය. මම ගොඩක් වීඩියෝ කරන්න ගියේ නෑ. ඔයා කුරුණෑගල හෝ හලාවත පැත්තේ සංචාරය කරනවා නම් මේ නිස්කලංක ස්ථානයට ඇවිත් යන්න අමතක කරන්න එපා. වැරදි වලට සමාව දීම, ආත්මීය නිදහස, ශාන්තිය සමරන හරිම අපූර්ව ස්මාරකයක් තමයි මේ මහා සෑය.